අයිබෝන් කොනිචිවා කියලා පිළිගන්නවා මගේ YouTube channel එකටත් අද. ඉතින් අපි කලින් දවස් දෙකකදී කතා කරා වසබි ගැන වෙනම කතා කරා. ඒ වගේම තමයි සුෂි ගැන වෙනම කතා කරා. ඉතින් අද අපි සුෂි එකක් හදමු. සුෂි එකක් හදලා කොහොමද වසබි පාවිච්චි කරන්න කියලා අපි බලමු. මේ තියෙන්නේ වසබි. අපි අද උදේ කතා කරා වසබි ගැන. මේ තියෙන්නේ වසබි. සුෂි එක හදන්න අවශ්‍ය කරන බත් ගුලි මෙතන තියෙනවා. ඊට අමතරව වාග්යු එහෙම නැත්නම් අපි බීෆ් වලින් හදාගත්තු වාග්යු තියෙනවා මෙතන. අපි බලමු කොහොමද සුෂි එකක් හදාගන්නේ කියලා. අපි මේ කලින් හදාගත්තු සුෂි වලට අපි මෙන්න මේ විදිහට වාග්යු බේස් එකක් අරගෙන මෙන්න මේ ආකාරයෙන් ඒක හොඳට ටිකක් උතා ගන්නවා. සහ අපි තව වත් ගුලියක් මේ විදිහටම ගමු. මෙන්න මේ විදිහට තමයි අපි සුෂි දෙක හදාගන්නේ. ඊට පස්සේ අපි කරන දේ තමයි මේ තියෙන shoyu. එහෙම නැත්නම් අපි හැමෝම දන්න විදිහට සෝයා සෝස්. ඉතින් අපි සෝයා සෝස් ස්ප්‍රේ කරගන්නවා. මොකද අපි දැන් කස්ටමර් ඉස්සරහා ගිහිල්ලා මේ වාග්යු එහෙම නැත්නම් මේ සුෂි එයා ඉස්සරහා බර්න් කරනවා. ඉතින් ඒ හින්දා තවත් වැඩි රසයක් එකතු වෙන්න ඕනේ හින්දා තමයි shoyu එහෙම නැත්නම් සෝයා ඔයිල් එකතු කරන්නේ. දැන් අපි අද උදේ කතා කරපු වසබි තමයි මේ තියෙන්නේ. වසබි සාමාන්‍යයෙන් ටිකක් සැර වැඩි. ඒ හින්දා මෙන්න මේ වගේ සාමාන්‍ය පොඩි ගුලියක් අපි මෙන්න මේ විදිහට සුෂි එකේ තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ සුෂි එක කස්ටමර් එහෙම නැත්නම් ඔතේ සමා ඉස්සරහා ගිහිල්ලා බර්න් කරන විදිහ තමයි අපිට බර්න් කරන්න තියෙනවා. ඊට කලින් අපි කිචන් එකේදීත් පොඩ්ඩක් මේ විදිහට වැඩියෙන් පොඩ්ඩක් විතර මෙන්න මේ විදිහට බර්න් කරගන්න. ඔන්න විදිහට තමයි අපි සුෂි එකක් හදලා ඉවර කරගත්තේ. ඉතින් අපිට දැන් මෙන්න මේ රසවත් සුෂි එක කස්ටමර්ට දෙන්න පුළුවන්. අපි යලිත් දවසක මේ විදිහටම රසවත් ජපන් ආහාරයකින් හමු වෙමු. ඉතින් මේ ඔයගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ආරිගාතෝ ගොසයිමස්.